දකුණු අප්‍රිකානුවන්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව එපා කර වූ SSC ක්‍රීඩාපිටියේ මේ වාර්තාවන් පිළිබඳව ඔබ දැන සිටියාද? වසර 75කට ආසන්න අතීතයකට හිමිකම් කියන SSC ක්‍රීඩාපිටියේ ප්‍රථම ටෙස්ට් තරඟය ක්‍රියාත්මක වී තිබෙන්නේ 1984 වර්ෂයේ මාර්තු මාසයේදී ඒ නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර. ඉන් අනතුරුව අවසන් ටෙස්ට් තරඟය 2025 ජූනි මාසයේදී ක්‍රියාත්මක වුණා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර. මෙදක්වා තරඟ 46කට SSC ක්‍රීඩාපිටිය තමන්ගේ දායකත්වය ලබා දී තිබෙනවා. ඉන් තරඟ 32ක් විසඳුමක් සහිතව අවසන් වෙද්දී තරඟ 14ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. සමස්ත තරඟ 46ටම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී තිබෙනවා. ඉන් ජයග්‍රහණ 22ක්, පරාජයන් 10ක් සහ තරඟ 14ක් ඔවුන් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබෙනවා. ඉන්දියානු කණ්ඩායම තරඟ 9කට SSC ක්‍රීඩාපිටියේදී තරඟ වැදී තිබෙනවා. ඉන් ජයග්‍රහණ 3ක්, පරාජයන් 2ක් ඔවුන්ගේ නම ඉදිරියෙන් සනිටුවන් වී තිබෙනවා. ඒ වගේම වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් වාර්තාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුයි. ලකුණු 756ක් කඩලු 5කට උන් ලබාගත්තා දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව 2006 වර්ෂයේදී. ඒ වගේම ඉන්දියානු කණ්ඩායමත් ලකුණු 707ක් වාර්තා කරා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 2010 වර්ෂයේදී. අඩුම ලකුණු ගැන කතා කිරීමේදී අමීරි වාර්තාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුයි. ඔවුන් ලකුණු 81කට දැවී ගියා එංගලන්තය හමුවේ. ඒ වගේම ඉන්දියානු කණ්ඩායමත් ලකුණු 138කට දැවී ගොස් තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ 2008 වර්ෂයේදී. SSC ක්‍රීඩාපිටියේ පිතිකරන වාර්තා ගැන කතා කිරීමේදී ඒ ඉදිරියෙන්ම සිටින පිතිකරුවා බවට පත් වී තිබෙන්නේ SSC තනතිරුව තමන්ගේ නිජබිම බවට පත් කරගත් මහල ජයවර්ධන. මේ දක්වා වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතර ඔහු ඉදිරියෙන් සිටිනවා ලකුණු 2921ක් රැස් කරමින් තරඟ 27ක් තුල ඉනිම් 42කට පමණක් මුහුණ දෙමින්. ඉන් අනතුරු කුමාර සංගක්කාරට ලකුණු 2312ක් තිබෙනවා. ඉන්දියානු පිතිකරුවෙක් විදිහට සචින් ටෙන්ඩුල්කර්ත් මේ ලෑස්තුවේ සිටිනවා 11 වැන්නා විදිහට ලකුණු 698ක් ඉනිම් 9ක් තුල රැස් කරමින් 99.71ක සාමාන්‍යයක් ඔහු රඳවාගෙන තිබෙනවා SSC ක්‍රීඩාපිටිය තුල. SSC ක්‍රීඩාපිටියේ ඉනිමක පිතිකරුවෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවත් මහේල ජයවර්ධන සතුයි. ඔහු ලකුණු 374ක් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව රැස් කරා 2006 වර්ෂයේදී. එය තවමත් ශ්‍රී ලංකා පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමක රැස් කරපු වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස නොබිදී පවතිනවා. ඒ වගේම කුමාර සංගක්කාර එම තරගයේදීම ලකුණු 287ක් රැස් කරා. එය දෙවනියට වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි දැක්වෙන්නේ SSC ක්‍රීඩාපිටියේ. ඒ වගේම සචින් ටෙන්ඩුල්කර්ට ද්විත්ව ශතකයක් තිබෙනවා 2010 වර්ෂයේදී. ඔහු පන්දු 347ක් තුලදී ඒ ද්විත්ව ශතකයේ වාර්තා කරේ. SSC ක්‍රීඩාපිටියේ වැඩිම 6 පහර ලෙල් කර තිබෙන්නේ මහේල ජයවර්ධන. තරඟ 27යි ඉනිම් 42ක් තුලදී ඔහු 6 පහර 16ක් එල් කර තිබෙනවා. ඒ වගේම සනත් ජයසූරිය සහ ඇන්ජලෝ මැතිව්ස් පිළිවෙලින් ඉන් අනතුරුව ඒ ලෑස්තුවේ සිටිනවා. SSC ක්‍රීඩාපිටියේ වාර්තාගත සම්බන්ධතා නිර්මාණය වූ ලෝක වාර්තා බිහි කරපු ක්‍රීඩාපිටියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අනුව සමස්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුලක් වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර නිර්මාණය වූ ලෝක වාර්තා සම්බන්ධතාවයේ SSC ක්‍රීඩාපිටියේ සත්කාරකත්වයේ යටතේ ක්‍රියාත්මක වුණේ. ඒ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන 2006 වර්ෂයේ දකුණු අප්‍රිකානුවන්ටම එරෙහිව තුන්වන කඩුල සඳහා නිර්මාණය කරපු ලකුණු 624 සම්බන්ධතාවයේ. ඉන් අනතුරු මොහමඩ් හසීබ් සහ අසාර් අලි පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනා ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 287ක් රැස් කර තිබෙනවා. ඒ වගේම සචින් ටෙන්ඩුල්කර් සහ සුරේෂ් රයිනා පස්වන කඩුල සඳහා ලකුණු 256ක් ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කර තිබෙනවා. පන්දු යවන්නන්ගේ වාර්තා රැසක් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් සතුයි. යනු SSC ක්‍රීඩාපිටියේ වැඩිම කඩුලාභී පන්දු යවන්නා බවට තවමත් පත් වී සිටින්නේ මුත්තයියා මුරලිදරන්. ඉනිම් 46ක් තුලදී කඩලු 166ක් ඔහුගේ නම ඉදිරියෙන් සනිටුවන් වී තිබෙනවා. අවස්ථා 14කදී කඩලු 5 හෝ ඊට වැඩියෙන් ඔහු දවාගෙන තිබෙනවා. රංගන හේරත් ඉන් අනතුරුව කඩලු 84ක් දවාගෙන තිබෙනවා. වේග පන්දු යවන්නෙක් විදිහට චමින්ද වාස් මේ ලෑස්තුවේ සිටිනවා කඩලු 80ක් සමගින්. ඉන්දියාව දෙස කතා කිරීමේදී අනිල් කුම්බිටයි ඔවුන්ගේ වැඩිම කඩුලාභී ක්‍රීඩකයන් අතර ඉඩ කඩ වෙන් වී තිබෙන්නේ. අනිල් කුම්බි කඩලු 16ක් දවාගෙන තිබෙනවා SSC ක්‍රීඩාපිටිය තුල. මේ ක්‍රීඩාපිටියේ ඉනිමක හොඳම පන්දු යෑමේ වාර්තාව වමත් දඟ පන්දු යවන රංගන හේරත් සතුයි. ඔහු කඩලු 9ක් ලකුණු 127කට බිඳ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව 2014 වර්ෂයේදී. ඒ වගේම ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ඉෂාන් ශර්මා කඩලු 5ක් ශ්‍රී ලංකාවට එරෙහිව 2015 වර්ෂයේදී දවාගෙන තිබෙනවා. තරඟයක හොඳම පන්දු යෑමේ වාර්තාවත් රංගන හේරත් සතුයි. ඔහු පන්දු අර 55යි පන්දු දෙකක් තුලදී ලකුණු 184කට කඩලු 14ක් දවාගත්තා පාකිස්තාන කණ්ඩායමට එරෙහිව. එසේම බඩරින්ද කොදවුවන්ට එරෙහිව චමින්ද වාස් කඩලු 14ක් දවාගත්තා 2001 වර්ෂයේදී.
ඒ අනුව SSC ක්‍රීඩාපිටිය නිරන්තරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ වාර්තාගෙන දුන් ක්‍රීඩාපිටියක් ලෙස නම් කරන්න පුළුවන්. ගාල්ලට පමණක් දෙවෙනි වෙමින් වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකට සමන්ගේ සත්කාරකත්වය ලබා දුන් ක්‍රීඩාපිටිය ලෙසත් SSC ක්‍රීඩාපිටිය හඳුන්වන්නට පුළුවන්. මෙවැනි තවත් දත්ත වාර්තා විශ්ලේෂණ වාර්තා සමග ඔබ හමුවේ බලාපොරොත්තු වෙනවා. දැන් සමු ගන්නවා රැඳී සිටින දිගටම අපත් සමග.